නිදහස් දවස අද නේද? නිදහස් දවසක් අපි සමරන්නේ නිදහස් දවසක් කියලා සමරන්න අපිට නිදහස නැති වුණේ කොහොමද? කවදද? අපි ඒක හොයලා බලමු. 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන්. ඒ 1815 මාර්තු 2 වෙනිදා උඩරට ගිවිසුම බගින් ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍ය වෙත පවරා දුන්න හින්දා. ඊටත් කලින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලන කටයුතු යුරෝපා ජාතීන් දෙන්නෙක් විසින් කරගෙන ගියා. 1505 පුතුගීසින් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල පාලන කටයුතු සිදු කළා. ක්‍රිස්තියානි ආගම ප්‍රචාරණය කිරීම, කුළුබඩු වෙළඳාම තමන් අතට ගැනීමට ඔවුන් කටයුතු කළා. 1658 දී ලන්දේසීන් මෙරට වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගන්නවා. ඇත්තටම එහෙම කළේ එවකට ලංකාවේ හිටපු රජතුමාගේ ඌමනාවට. පෘතුගීසීන් පළවා හරින්න ඕන නිසයි මේ වැඩේ කළේ. මේ නිසා තමයි අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන කතාව ඇති වුණේ. ලන්දේසීන් ලංකාවේ කොළඹ, ගාල්ල වගේ වෙරළබඩ නගර කේන්ද්‍ර කරගෙන ශක්තිමත් බලකොටු හැදුවා. ඒ වගේම ඒ ප්‍රදේශවල තමන්ගේ පාලන කටයුතු කරගෙන ගියා. අද අපි පාවිච්චි කරන මේ රෝම ලන්දේසි නීතිය මුල්වරට ලංකාවට එන්නෙත් මේ ලන්දේසි පාලන සමයෙන් පස්සේ. 1796 දී කොළඹ වරායට එන බ්‍රිතාන්‍ය ජාතිකයින් 1815 වෙනකන්ම රටේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරන්නේ ලන්දේසීන්ගේ බලකොටු වල ඉඳගෙනමයි. 1815 දී උඩරට ගිවිසුමෙන් පස්සේ මුළු ලංකාවේම පාලන බලය බ්‍රිතාන්‍යයන් අතට පත් වෙනවා. 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ලබන්නේ දේශපාලනික නිදහසක්. ඒ නිදහස ලැබුණු නිසා අපිට අපේම පාලකයින් පිරිසක් පත් කරගන්න පුළුවන් වෙනවා. අපිටම කියලා නීතියක් හදාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ලබපු මේ නිදහස අපි සමරන්නම ඕනේ නිදහසක්.